මේක අපේ ගාලු ගමන. කාලෙකට පස්සේ කොහෙවත් යන්න ඕනේ නැති නිසා අපි දෙන්නත් එක්ක ඔහේ ආපු ගමන. යමු එහෙනම් මාත් එක්ක ඔයගොල්ලෝ ගාලු කොටුව වටේ රවුමක්. මුලින්ම හම්බෙන පාකින් එකේ අපි දෙන්න බයික් එක නවත්තලා ලයිට් හවුස් එක පැත්තට පයින් ඇවිදින්න පටන් ගත්තා. අද ඉරිද දවසක් ඒ වුණාට සෙනග නම් අඩුයි. අපි දෙන්නත් එක්ක මුලින්ම ගියේ සමුද්‍ර කෞතුකාගාරය බලන්න. ටිකට් එකේ ප්‍රයිස් එක නම් මට දැන් මතක නෑ. පොඩි ගාණක් වුණේ අපි දෙන්නට. කෞතුකාගාරය ඇතුලේ වීඩියෝ කරන්න නම් දෙන්නේ නෑ, ෆොටෝ ගන්න නම් දෙනවා. මම ඊට කලින් දෙතුන් ගමනක් ගාලු කොටුවේ ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට සමුද්‍ර කෞතුකාගාරය බලන්න ගිහින් නෑ. මේ මම සමුද්‍ර කෞතුකාගාරය බලන්න යන පළවෙනි වතාව. දකුණු වෙරළ කලාපයේ සාගර ජීව විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක කරුණු ගැන දැනුවත් වෙන්න තියෙන එකම කෞතුකාගාරය තමයි ගාලු කොටුවේ තියෙන මේ සමුද්‍ර කෞතුකාගාරය. 1671 දී ගාලු කොටුවේ තියෙන පරණ ලන්දේසි කබඩාව තමයි මේක හදලා තියෙන්නේ. එතකොට 1992 මැයි 9 වෙනිදා තමයි මහජනතාවට විවෘත කරලා තියෙන්නේ නරඹන්න. 2004 දෙසැම්බර් 26 ආපු සුනාමියෙන් ගොඩක් මේ කෞතුකාගාරයටත් හානි වුණාලු. තිබිච්ච කෞතුක භාණ්ඩ කෞතුක වස්තු ගොඩාක් විනාශ වුණාලු. ඊට පස්සේ ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංස්කෘතික සහයෝගිතා වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයෙන් ප්‍රතිසංස්කරණය කරන්න ආධාර කරලා තියෙනවා. ඊට පස්සේ තමයි දැන් අපිට මේ බලා ගන්න තියෙන කෞතුකාගාරය මේ විදිහට නවීකරණ ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ. කෞතුකාගාරය බලලා ඉවර වෙලා අපි දෙන්නත් එක්ක ගාලු කොටුවේ තියෙන පරණ වීදි මැද්දෙන් ඉස්සරහට ගියා. ගාලු කොටුවේ ඉතිහාස ගැන කතා කරොත් ගාලු කොටුව කියන්නේ පෘතුගීසි ගල කොටුවක්. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන් ලංකාව ආක්‍රමණය කළේ. එතකොට පෘතුගීසීන් ආක්‍රමණයෙන් පස්සේ පෘතුගීසීන් විසින් ඉදිකරපු බල කොටුවක් තමයි මේ ගාලු කොටුව කියන්නේ. ඒ වුණාට 17 වෙනි සියවසේදී ලන්දේසීන් විසින් ලංකාව අල්ලගත්තට පස්සේ ලන්දේසීන් මේ ගාලු කොටුව ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒක තමයි දැන්ට සමහර අය ලන්දේසි කොටුව කියලා මේකට කියන්නේ. දැනට අවුරුදු 400ක් විතර මේ ගාලු කොටුවේ අතීතය දිවෙනවා. එතකොට මේ ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවටත් එකතු කරලා තමයි තියෙන්නේ. කොටු පවුර ඇතුලේ රජයේ කාර්යාල ගොඩනැගිලි අද දක්වාම පවත්වාගෙන යනවා. ඒ වුණාට දැන් සමහර ඒවා ඉවත් වෙමින් පවතිනවා. ඉතින් මේ විදිහට අපි දෙන්නත් එක්ක ගාලු කොටුව පුරාම පයින් ඇවිද්දා. අපි ඇවිදන් යනකොට මේ විදිහට සාත්තර කියන්නත් කතා කළා. අපි නම් ගියේ නෑ සාත්තර අහන්න. මේ ගාලු කොටු බැම්මේ තනින් තන ගොඩලි වගේ තියෙනවා. ඒවා ඇතුලේ තියෙන්නේ බංකර්. බංකර් කියන්නේ මේ වගේ ආයුධ පතුරන් වගේ ඒවා තමයි ගබඩා කරලා තියෙන්නේ. අපි දෙකක් ඕපන් තිබිලා ඒ දෙකක් ඇතුලට ගියා බලන්න. එකක තියුණ පතරන්, අනිත් එකේ තියෙන තුවක්කු.
දැන් යන්නේ පතරම් බංකරේ බලන්න. බ්‍රිතාන්‍ය පස සමය ඒවත් බලලා අපි තව ඉස්සරහට ආවා. දැන් අපි යන්නේ ක්ලොක් ටවර් එක පැත්තට. අද හොඳට අවුව තියෙන දවසක් අපි දෙන්නත් එක්ක කර වෙනවා. අඩු ගානේ කුඩයක්වත් අරන් ආවේ නැහැ. කුඩයක් ගෙනාවත් කොහොමත් වැස්සොත් විතරයි කුඩේ ඉහලන්නේ. නැත්තම් ඉතින් අවුවේ පිච්චි පිච්චි ඔහේ යනවා. මේ ක්ලොක් ටවර් එක ගාවට ගාල්ල නගරය හොඳට පේනවා. මේ විදිහට මුළු ගාලු කොටුව ඇතුළෙම කරක් ගහලා අපි දෙන්නත් එක්ක ගාලු කොටුවට සමුදෙන්න ආවා. ගාලු කොටුව බලලා ඉවර වෙලා අපි දෙන්නත් එක්ක යන්නේ කොහෙද කියලා කිසිම අයිඩියා එකක් තියුන්නේ නැහැ. ඊට පස්සේ මට මතක් වුණා කොක්කල මේ කිට්ටුව නිසා අපි දෙන්නත් එක්ක මඩොල් දුවට යන්න කියලා. මොකද මම ඊට කලින් මඩොල් දුවට ගිහිල්ලාම නැහැ. අයියා නම් ගිහින් තියෙනවා. එනකොට මම ගිහින් නැති නිසා අපි දෙන්නත් එක්ක මඩොල් දුවේ යන්න තීරණය කළා. මඩොල් දුවට ගියා. අපි දෙන්නත් එක්ක ඉතින් බෝට් එකක් හය කරගෙන මඩොල් දුවට ගියා.
මේ තියෙන්නේ මඩොල් දුව. මඩොල් දුව ගැන කියනවා නම් මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ මඩොල් දුව කියන ළමා නවකතාව නිසා තමයි ලොව පුරා මේ දූපත අතිශය ප්‍රසිද්ධ වුණේ. මේක ඉතින් මේ තියෙන පුංචි ගස් පුංචි කියන්නේ මේ වැල් වගේ ගස් జాතියක් ගිහින් තින්නේ. ඒ ගස් අතරින් රිංග අපි දෙන්නත් ඉතින් මඩොල් දුව වටේ රවුමක් දැම්මා. Wangi. වැටෙන්නවා. මේ විදිහට කරක් ගහලා අන්තිමට ආයිමත් අපි බෝට්ටුවට ආවා. ඊට පස්සේ අපි වැව වටේ රයිඩ් එකක් ගියා. මේ බෝට් රයිඩ් එක ගැන විස්තර මං ඉස්සරහට දාලා තියෙනවා. ඕගොල්ලොනොත් මඩොල් දුවේ එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කන්ටැක්ට් කරගන්න. මේ මල්ලිගේ මුදල හරිම සාධාරණයි. මේ වෙනකොට වෙලාව හවස 4 විතර ඇති. ඒ හින්දා තදව්වක් තියුනේ නැහැ. බෝට්ටුවේ මල්ලි කිව්වා ඕනේ නම් දෙන්නත් එක්කම බෝට්ටුවේ ඉස්සරහින් වාඩි වෙන්න කියලා. ඒ හින්දා ඉතින් එතන තියෙන කාපට් එකත් එලලා අයියයි මයි දෙන්නම ඉස්සරහින් වාඩි වුණා. උඩින් වාඩිලා ඉන්නේ. අවුල නැද්ද? අවුලක් නැහැ දෙන්න පුළුවන්. ඔය චරාවති නම් මේ ෂීට් එකක් ගන්න ගියත් කමන්නේ නැහැ. විනාඩියක් ඉන්නවා නේද? නේද? මේ විදියට ඉතින් වැව වටේ රයිඩ් එකක් අපිත් ගියා. බෝට් රයිඩ් එකේ පැකේජ් එකක් තියෙනවා. රුපියල් 6000 පැකේජ් එකයි 2000 පැකේජ් එකයි. අපි මේ ආවේ 2000 පැකේජ් එකේ.
කොග්ගල වැව කිව්වට මේක කොග්ගල කලපුව. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන විශාලතම ස්වභාවික කලපුව තමයි මේ කොග්ගල කලපුව. එහෙම නැත්නම් කොග්ගල වැව. මේ වැවේ කුඩා දූපත් 8ක් පිහිටලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන දූපත් තමයි මඩොල් දූව, කුරුළු දූව, පන්සල් දූව, කුරුළු දූව. එතකොට දැන් ටීකට කලින් අපි කිහිල්ලා ආවේ මඩොල් දූවට. කුරුළු දූව කියන්නේ පාරම්පරික විදිහට කුරුළු තලන විදිය, ඒ ගැන ඒ ආශ්‍රිත නිෂ්පාදන දක ගන්න පුළුවන් තැනක්ලු. පන්සල් දූව කියන්නේ වැව මැද්දේ තියෙන නිස්කලංක බෞද්ධ ආරණ්‍යයක්ලු. එතකොට කුරුළු දූව එක එක විදිහේ ජලජ කුරුල්ලන් නරඹන්න හොඳම තැනක් කියලා තමයි කිව්වේ. මම මේ දූපත් තුනට නම් ගිහිල්ලා නෑ. මඩොල් දූවට මම ෆස්ට් ටයිම් කිව්වනේ මේ ආවේ. මම කලින් කිව්වේ රුපියල් 6000යි පැකේජ් එකක් තියෙනවා කියලා. අන්න ඒ පැකේජ් එකට මම මේ නොගිය අනිත් දූපත් තුනටත් යන්න පුළුවන්. මේ කලපුවේ වතුර වැඩි දවසට නම් මේ පාලම යටින් යන එක ටිකක් අමාරුයි. ඒගොල්ලන්ටත් පේනවනේ මල්ලි බොහොම පරිස්සමින් වහලේ වදින්න නැති වෙන්න හිමීට තමයි මෙතනින් ගන්නේ. මම පොඩ්ඩක් ස්පීඩ් කරලා තමයි ඔයගොල්ලන්ට වීඩියෝ එක පෙන්නන්නේ. මෙතන ගම් පෙරලිය ඉතින් මොකක්ද දෙනවා මම මේක මේ විදිහට තමයි කොග්ගල වැවේ අපේ බෝට්ටු සවාරිය ඉවර වුණේ. මේක තමයි බෝට් රයිඩ් එක. මාරු වැඩේ මම කලිනුත් කිව්වා වගේ බෝට්ටු සවාරිය ගැන විස්තර දැනගන්න ඕන නම් මේ මල්ලිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපිට කියන්න මල්ලි මේ ඔයාලගේ කොහොමද සර්විස් එක වෙන්නේ කියලා. ඔයාලා මේ ගන්න මේ බෝට් එකක් දෙයක් තියෙනවා. ඔය සිනමන් අයිලන්ඩ්, ෆිෂ් තෙරපි, ඔය පන්සල්, මඩොල් දූව. ඔබත් ඔක්කොම රයිඩ් එකක්. පැයකමාරක් වගේ යනවා ඒක. පැයකමාරක් දෙයක් යනවා. ඔය හවස් දාමෙට යන සන්සෙට් එක බලන්න පුළුවන්. කුරුල්ල බලන්න පුළුවන්. ඔයත් දැන් බලන්න. ඉතින් පාන්දර આવුත් නම් ඔයත් දැන් බලන්න. දවල් ලවුල්සා සෙනගෙන්නේ. හවස් දාම තමයි හොඳම ටයිම්. ෆිෂ් තෙරපි එකක් කපුල් දාන්න තියෙනවා. ෆිෂ් තෙරපි එක කපුල් එක පස්සේ එකක් ගන්නවා. ඒකට ගිහින් කපුල් දාන්න තියෙනවා. ඒක තමයි කියන බෝට් රයිඩ් එක. දැන් මල්ලි මේ ප්‍රයිස් කොහොමද වෙන්නේ? ප්‍රයිස් යන්නේ මඩොල් දීක දුකට බහල් දුකට කම්පලක් කියවලා. මුළු දුකට වටේ එක දෙයක් පස්සේ බෝට් එකක් නැති. සිනමන් නෑලා ෆිෂ් තෙරපි පාන්සල් ඒ පැයකමාරක් ගන්න නැත්නම් 6000 රයිඩ් එකක් නැති. ඔබත් ඔක්කොම රයිඩ්. රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් නේ. ඒක තමයි තියෙන රයිඩ් එක. එහෙනම් අපි මේ පරිස්සමෙන් අරලුවට තැන්ක් යු ඈ. හරි thank you. සතුටුයි හොඳේ. හරි. ගෙදර යන ගමන් කිරල් එකක් බොන්නත් අපි දෙන්න අමතක කරේ නැහැ. ඒක දෙන්නයි. කිරල මේ විදිහට තමයි ඉතින් අපි දෙන්නගේ අද දවසේ ඉවර වුණේ. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක මෙච්චරයි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් bye.